ගසත් පොළවත් බොහෝ දුක් විඳ අසිරිමත් මල් පල දරයි. ඔබ දන්නවා මේ ලස්සනට තියෙන මලක් හරියට ලස්සනට පිපිලා තියෙන අපි හිතුවට මේක විනාඩියක දෙකක වැඩක් කියලා. ඇත්තට ඒක එහෙමද? එහෙම නෙමෙයි. ගහටයි පොළොවටයි කතා කරන්න පුළුවන් නම් ගහයි පොළොවයි කියාවි කොච්චර වෙනකක් මහන්සියක් ගන්නවද මේ මලක් පෝදින්න. ඒ වගේ තමයි අද අපි මේ කතා කරන දේ සෙල්ලමක් නෙමෙයි. මේක හරිය බැරෑරුම් දවසක්. ඔබට පේන ඇති මගේ දකුණු අතින් පැත්තේ තියෙන මේ පොදපුඩු මේකේ වටිනාකම මිල කරන්නව බෑ. ඒකේ ඔබ හිතලා බලන්න මේ කොච්චර මේ වටිනවද කියලා. මේ වගේ හැඟීමක් පහළ වෙන්න හිතක් මොන තරම් සංවේදී වෙනවද? ඒ කලාකරුවා මොන තරම් දක්ෂයෙක් වෙනවද? ඔබට මට මේ අදහස පහළ වුණාද? පහළ වුණේ නෑ. මම මේ ඇගේ ඉරිවලු වෙනවා මේ කතා කරද්දී. කොච්චර හදවතට දැනෙන ආමන්ත්‍රණයක්ද? ඒ ආමන්ත්‍රණය රටේ බොහෝ අයට නෑ. රටේ බොහෝ අයට නෑ. ඒක රටේ බොහෝ අයට තිබුණා නම් මේ රට කොච්චර ලස්සන වෙනවද? මෙවුවා දකිද්දි මෙවුවට කතා කරන්න පුළුවන් නම් මේ කට්ටිය කියයි කොච්චර හැඟීම් බර මිනිස්සෙක්ද මේ වයම අපි කලා සංගමයේ ගරු සභාපතිතුමා කියලා. ඒ නිසා තමයි එතුමාට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. එතුමාගේ නෙතු ඉහළ බලන්නේ බොහෝ දේවල් කතා කරන්න තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් එතුමාට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා වයම අපි කලා සංගමයේ ගරු සභාපති රවිලංගන මහත්මයාට ආරාධනා කරනවා මේ සම්බන්ධව ඔබට කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්න තමයි ආරාධනා. තාරික් පැමිණිසින්න සීලම රාජ්‍යධාරීන් අවසරයි සම්භාවනීය අමුත්තරේ මාගේ දෙමෝපියනේ හිතවත හිතවතියනේ වයව අපි කලා සංගමේ 18 වෙනි ප්‍රජා සත්කාරය අපි මේ කරන්නේ. මේ ළඟදී අමාලි විශ්වවිද්‍යාල කියලා දිනේකට අලුත් ප්‍රදේශයේ 9,40,000ක් දීලා ගයක් හදලා දුන්නා. ඊළඟට අපි තව ගෙවල් දෙකක් හදනවා සියවලගස් කුඩුවේ කුඩියාපිටි ගරුල් මාවතේ. ඒක ලබන මාසයේ පටන් ගන්නවා. ඒ කියන්නේ මට ඕන කරන්නේ දුගී දුප්පත් හොඳ පවුලක් පොහොසත් රටක් තුලින් ජීවන රටාව හොඳ එකකට ගෙන යන්න. ඔයම අපි කලා මණ්ඩලයේ අපේ සංස්කෘතික බල මණ්ඩලයේ අපේ ඊළඟ වැඩසටහන් රාශියක් තියෙනවා. ඒකත් මම නොකඩවා කරන්න බලාපොරොත්තු වෙනවා. මම උපසභාපති හැටියට ළඟදීපත් වුණා. ඒකත් ඇත්තටම ආඩම්බරය. ඉතින් වයස අපි කලා සංගමයේ තුලින් අපි යමක් කරන්න කලින් දෙමෝපියෝ ගැන හිතන්න ඕන. අපි ඇත්තටම හිතන්නේ ඉස්සලාම දෙමෝපියෝ ගැන. දෙමෝපියන්ට අද මේ දූ දරුවෝ හරි කරදරයක් වෙලා තියෙන්නේ. මොකද 1950 කලවල ඉන්න දෙමෝපියෝයි දැන් 92 පස්සේ ඉන්න දෙමෝපියෝ අතර හුඟක් මත වේද ගැටු තියෙනවා. ඊර්ෂ්‍යාව ගෑනිට මිනිහයිසියයි මිනිහට ගෑනිසියයි. ඒ වගේ යුගයක් අද පත් වෙලා තියෙන්නේ. ඒකට හේතුව මොකද මේ මුදල් හොයන්න තමයි මේ හම්බ කරන්න තමයි යන්නේ. නමුත් ඒකේ කෑදරකමක් තියෙනවා. උදේ වැඩට යනවා 6ට එන්නේ 9ට. ඇයි ඒ ළමයා දන්නේ තාත්තා කවුද කියලා. අල්ලපු ගෙදර මිනිහා තාත්තා කියලා දන්නේ. ඒක නිසා ඒ විතර කියනවා ආපුගේ තාත්තා කියලා පොඩේ කියපෙන්නවා. ඒ වගේ යුගයක් අද ඇවිත් තියෙන්නේ. ඇයි අපි හිතන්නේ නැතිකම. අපි හිතන්න ඕන. දැන් මාගේ සිතුවිලි 1000ක් තිබුණා අද ශ්‍රී ලංකාවම අද සංස්කෘතිය රැකක් වෙලා. ඉතින් අපි සිටීම තමයි අපි අද තුල තියෙන්නේ. එක දවසක් ඇන්ටනි කියලා මේ මහත්මේ ටීවී එකක් ගෙනාවා. ඊට පස්සේ එහා පැත්තේ ගෙදර අයියා ඒ ටීවී එක අවුරුදු 24. මෙයා කවලා අවුරුදු 45 ටීවී එක. දොරෙන් ගන්නත් බෑ. ඔව් කුස්නාව. ඇයි ඒක පේන්නේ දෙකද? පේනවා. ඒ වගේ තමයි අම්මා තාත්තා අඳුරන්නේ තාත්තා අම්මා අඳුරන්නේ ඒ වගේ යුගයක්. මොකද මේ ඊට පස්සේ අර මිනිස්සයා පාඩියේ නැහැ. ඊට පස්සේ ගන්න බයිසිකලයක්. ඊළඟට පිනාස් කියනවා. පිනාස් කියලා බලද්දි කාන්ද නැහැ. මාසේ පාඩියේ මාගේ ඉතුරුලා තියෙන 80 බලන්න. මාගේ ඉතුරුලා තියෙන 2000යි. මාගේ ඉතුරුලා තියෙන 1000යි. ඔහොම පවුල් කන්න බෑ. දුවදරුනේ අපේ තාත්ති. අපි ඉස්සර අපේ සිතුවිලි තමයි ඔළුවට ගන්න ඕන. අරගෙන අපේ ශ්‍රී ලංකා රාष्ट्रीय රටක් වඩ පත් කරන්න අපේ සිතිවිලි හොඳ වෙන්න ඕනේ. ඒ සිතිවිලි තුලින් තමයි මිනිසා දියුණු වෙන්නේ. අපේ අද ඉන්න තරුණ පරපුර සිතිවිලි රාශියක් ගොඩනගන විදිහට වැඩිපුර ඉන්නේ ෆෝන් වල. WhatsApp, ඊමෝ කියයි ඒ ඔක්කොගෙම. ඊටෝ WhatsApp, ඊමෝ ෆෝන් විතර තමයි අද මුළු ශ්‍රී ලංකාවේ පවුල් දෙදරලා තියෙන්නේ. ඇයි? ගෙදර වැඩ කරන්නේ ෆෝන් එකේ තියාගෙන ඇඳගෙන ඉන්නේ. ගෑණි මැරෙනවා හරි ළමයින්ට එක්ක. මේක හොඳට විදි
මේ ෆෝන් එකක් ගන්න. අර අඟ 40 ගේ ටීවී එකේ වැඩ කරනවා. ඊළඟට ෆිනන්ස් කරන්නේ ෆිනන්ස් කරන්නේ කියලා මුළු පාටියම ෆිනන්ස් කරේ යනවා. ඉතින් ගෑණිකාවද ළමයාකාවද ඒ ළමයි කොහොමද ජීවත් වෙන්නේ ඒ විදිහට කිසිම දෙයක් බලන්නේ. උනවල පාන්නේ එක. ටීවී එක බලන ෆෝන් එක බලන. ඒක බලනකොට ඇයිද? එහෙනම් ඇයි වාහනේ? ඇයි අසල ළමයා අනාථ කරන්නේ? මම අහන ප්‍රශ්නේ ඒකයි. ඒ වගේ අපේ තාත්තේ කියන්න කරුණු රාශියක් තියෙනවා මගේ කෙටියෙන් කිව්වේ මට ඕන කරන්නේ හොඳ පවුලක් හොඳ රටක් ඒ වගේ වීදිරියමයි. ඉතින් ඒ තුලින් අපි මිනිසාට සේවය කරන්නේ අපේ අවශ්‍යකම. අපි ඔය ගසවල දාලා සාධිය හොරෙන් හංගගෙන නෑ මට බයිසිකලයක් නෑ මුස්සේ කියන්නේ. ඒ මට මේ හොරකට බයිසිකලයක් ගන්න පුළුවන් මම ගන්න නෑ. යන තැන ජීවන හොදට. ඒක තමයි හදාගෙන පිරිසුදු කරගෙන යන්නේ. ඒක තමයි මගේ එකම දෙයක්. හිතුවොත් අපේ කවුද අපේ මේ පරාද අපේ ගම අපේ රට දියුණු. එහෙනම් ඕගලන්ට ගොඩාක් ස්තුතියි මේ අවස්ථාවට ලැබෙන්නට. පුළුවන් තරම් රෝද පුටුව වර්ෂන් කරන්න ඕගලන්ට බුදු සරණයි දෙවි කීටයි. ඔබ කියනවා ස්තුතියි.